හලෝ මගේ රත්තරන් යාළුවනි ඔයාලා හැමෝටම ඉතින් කොහමද? ඉතින් වෙනදා වගේම නෙමෙයි. ඉතින් කලින් වීඩියෝ එකේ වගේම ඔන්න ඉතින් Minecraft සීඩ් වලට ලංකාවේ Minecraft ප්‍රසිද්ධ මේ YouTubers ලගේ channel වල නම් ගහලා කරන වීඩියෝ එක ඔන්න ඉතින් දෙවෙනි එපි අරන් ඇවිල්ලා තියෙනවා. ඉතින් අද වීඩියෝ එකේ YouTuber වෙන්නේ ගොඩක් කට්ටිය දන්නවා. ඔව් ඔයා දැක්ක කෙනා තමයි. ෆිල්ට්‍රික්ස් තමයි අපේ මේ YouTube. ඉතින් එයාගේ නේම් එක ගහලා අම්මට සිරි මේකේ මෙහෙම නෙමෙයි තව තියෙනවා. හරි. ඉතින් මේක තමයි එයාගේ channel එකේ නම. ඉතින් මේක ගහලා අපි ඉතින් වෙනදා වගේමයි බෝනස් ටෙස්ට් එක දාලා තියෙනවා. create new world. ඉතින් ඒ සීඩ් එකේ අපි ස්පෝන් උනේ මෙන්න මෙතන. ඉතින් අතන තියෙනවා අපේ chest එක. ඉතින් මෙතන අපේ chest එක තියෙනවා වගේම එහා පැත්තේ හිම තියෙනවා. ඉතින් හිම මම දන්න විදියට අපේ ෆිල්ට්‍රික්ස් ගින්ගේ මේ ආසම බයෝම් එක හිම ගොඩක් අයගේ ආසම බයෝම් එකක් ඕක. ඉතින් අපිට කලින් තිබ්බා ස්ටෝන් පික් එකක්. හැබැයි මේකේ නෑ. ඒක ගැන දුක් වෙනවා. හරිම කේදෙනියයි. හැබැයි පාන් දෙකක් තියෙනවා. ඒක ගැන සතුටුයි. ඇපල් එක අනිවාර්යෙන් ගන්නවා. ඉතින් කලින් එපි වගේම තමයි අපිට අදාළ ආමර් එක හදාගන්න තියෙන්නේ. අපේ කැම ටික හරි යාළුවනේ. දැන් ඉතින් අපිට ෂීප්ලා දෙතුන් දිනක් හිටියොත් හොඳයි කියලා හිතනවා. බට් දැන් ඕනේ නෑ කෝන්. ගේම් එක ලැග් වෙනවා හැමදාම වගේ කියන්න ඕනේ. ගණන් ගන්න එපා. ඒක හදාගන්න තව ටික කාලයක් යයි. ඉතින් අපිට සුගර් කේන් තියෙනවා. සුගර් කේන් වැඩක් නෑ. අපි එන්චාන්ට් කරන්නේ නෑ මේපි. ඉතින් කේව් එකක් හොයන් යනවා වෙනදා වගේම කලින් එපි වගේම බලමු අපිට කේව් එකක් හම්බෙයිද කියලා. ගොඩ ලොකු කේව් එකක් හම්බුනොත් හොඳයි. මොකද එතකොට සාමාන්‍යයෙන් අපිට ඕන කරන ලූට් ඔක්කොම ටික හම්බ වෙනවා. ඉතින් කේව් එකක් කෙසේ වෙතත් මෙතන තිබිලා පට්ට කෝල් ගොඩක් නම් හම්බ වෙනවා. මේ ඇත්තම කිව්වොත් මේ තියෙන්නේ තඩි ගල් කන්දක්. මන් දන්නේ මේකේ තිබිලා අපිට අයන් හම්බෙයිද කියලා. ආය තනිකරම කෝල් තමයි තියෙන්නේ. පේනවනේ තව තියෙනවා කෝල් ඉවර නෑ. ඉවරයි කියලා. එතකොට අපි අන්තිමේ බලමු කෝල් කොච්චරක් එකතු වෙයිද කියලා. එච්චරයි. කෝල් 24යි තියෙන්නේ. අවුලක් නෑ. නයිස්. ඉතින් මෙතන තිබ්බ ස්ටෝන් වලින්ම මම අපේ ස්ටෝන් ටූල්ස් ටික හදාගත්තා. මේ තියෙන්නේ කන්ද. ඔබටත් බලාගත හැකි. ඉතින් තාම අපිට හම්බුන්නේ නැත්තේ කේව් එකක්. තව කෝල් තියනවාද? ඔව් කෝල් ආයෙ නම් එපා ඇති. හොඳටම ඇති වැඩිත් එක්ක. එහෙනම් තව කේව් යල්ලු. කේව් එකක් හොයාගෙන යන් ඉදිරියටම. ඉතින් මට වැඩි දුරක් යන්න කලින් හොඳ කේව් එකක් හම්බුණා. ඒත් ඒකට යන්නේක හොඳද නැද්ද කියලා නම් මට ඇත්තටම හිතා ගන්න අමාරුයි. මොකද පට්ටම ලොකුයි ඒ කේව් එක. මං හිතන්නේ මෙතනින් බේරලා එන්න පුළුවන් වෙයි කියලා. try එකක් දෙමු. මොකද අපිට ආමරයක් එහෙම හදාගන්න පුළුවන්. ලාවට හරි ටෝච් තියෙනවා. අවුලක් නෑ. කෝල් තියෙනවා. ටෝච් තියෙනවා කිව්වේ මේ අපි හදාගමු ටෝච් ටික. අපි හදාගමු ඔක්කොම වලට ටෝච් නැත්තම් අවුල්. big cave මචං. big cave. කලින් වගේ අපිට ස්පෝනරයක් හම්බුනොත් හොඳයි.
කලින් වගේ ගොන් වැඩේ නොකර කෙලින්ම ලූට් ටික පරිස්සමට ගන්න තිබ්බා. එක අයන් එකක් තිබ්බා නම් ඇති මට ෂීල්ඩ් එක හදාගන්න විතරක්වත්. ඔව් නෝ. බික්කේ ඔය ගලාවට ඇත්තම කිව්වොත් what the hell කුජකෝ මේකේ ලොකු අඩෝ එහෙම කරන්න එපා ඉතින්. ඇත්තම කිව්වොත් කේව් එක හෙනම පොඩි. ඉතින් මෙතනින් කරන්න දැන් අඩෝ නෝ අන්න අයන් තියෙනවා අපේ සුන්දර ගින්දර අයන් ටික. ඉතින් අපි ස්ටෝන් ටිකක් ගලව ගමු නැත්තම් මේ ෆර්නස් එක හදාගන්න ස්ටෝන් නැති වෙනවා. ඉතින් මේකේ දෙපාරක් අපිට මැරෙන්න පුළුවන්. දෙපාරෙන් පස්සේ ආයේ නෑ ඉතින් එච්චරයි. කොයි අපේ රත්තරන් අයන් ටික අයන් කියලා රත්තරන්ලු මට ට්‍රැක් යකෝ ට්‍රැක් ගණන් ගන්න එපා ට්‍රැක්. ඕ ෂිට් සෝම්බිලගේ සද්දයක් ඇහෙනවා බට් කේව් එකක් නෑ. 1 2 නයිස්. ඉතින් මේ තියෙන්නේ අපි වටිනම දැනට වටිනමදී නයිස් අයන් 3ක් තියෙනවා. ඕ වව් නයිස්. තව හොඳයි අයන් ගොඩක් තියෙනවා දැන්. අපිට ෂීල්ඩ් එකක් විතරක් නෙමෙයි අපිට අයන් සෝඩ් එකක් හදාගන්න පුළුවන්. වව් එතන අයන් 7ක් තියෙනවා. ඉතින් අපි දැන් උඩට ගිහිල්ලා අපි අයන් ටික පුච්චන් එමු. ඉතින් ඇතියන්තන් අපිට ෂීප් ටිකකින් බෙඩ් එකක් හදාගන්න පුළුවන් වුණා. බට් මම හිතනවා මැරෙයි කියලා. අපිට ස්ලෝනස් වීක්නස් එකම මේ පෝෂන් එකක් දුනා. දැන් නම් ඉවරයි මචං. ඕ ක්‍රීපර්. ඕකම තමයි කලින් එපියෙත් උනේ. හොඳට වැඩි කරගෙන ඉද්දී කෑවා මැදින් එකෙක්. අපිට ආයෙත් ලූට් ටික ගන්න බැරි වෙයි. මං ගොඩක් දුරට හිතනවා ගන්න බැරි වෙයි කියලා. මොකද මේ ගොඩක්ම දුර තියෙන්නේ ලූට් ටික. මට පැත්ත මතකත් නෑ. මේ පැත්තට ගිහින්. ඉතින් අපි බලමු අපේ ලූට් ටික ගන්න පුළුවන් වෙයිද කියලා. මට ෂුවර් නෑ හරියටම. අපරාධය අයන් 7ක් තිබ්බා. අවුලක් නෑ ෆ්‍රෙන්ඩ්ස්. අවුලක්ම නෑ. මේ අපේ ලූට් ටික ළඟමයි තිබිලා තියෙන්නේ හොඳ වෙලාවට. අර විච් ඇවිල්ලා කෑව ගම වැඩක්ම නෑ කතා කරලා ෆ්‍රෙන්ඩ්ස්. මට මොළ පැනලා තියෙන්නේ දැන්. නන්දි මේ බෙඩ් එක ගනින් බෙඩ් එක ගනින්. ඕ ෆයිනලි අම්මෝ ඇතියන්තන් තව එක ලයිෆ් එකයි තියෙන්නේ. කමන්නේ අපිට සර්වයිව් වෙන්න පුළුවන් වෙයි කියලා හිතනවා. අම්මෝ ඕ ෂිට් ඕලි ෂිට් what the hell. මම මොකද කරන්නේ අයියෝ වෙඩි කියනවා. අපරාධය අර ලයිෆ් එක බොරුවට කාගත්තා එතනින්. කමන්නේ සැලෙන්නේ නෑ බොයිස්. ඉතින් තව කේව් එකක් හොයාගෙන ඔහොම මම යනවා. ඉතින් පහලට මම මයින් කර ඉද්දි එකපාරටම කේව් එකට වැටුණා. නැත්තම කිව්වොත් දැන් නම් හිනම අමාරුයි. එළිය සොම්බිලා පෙරිලා කරන්න දෙයක් නෑ මට. මට කරන්න තියෙන්නේ අපේ අයන් ටික පුච්ච ගන්න එක තමයි. ෂීල්ඩ් එකක්වත් හදාගත්තොත් වැඩේ ගොඩ. ඒත් මං හිතන්නේ එච්චර මට පුළුවන් වෙයි කියලා. මං හිතනවා අපිට අයන් ටූල්ස් ටිකක් හදාගත්තොත් ඉක්මනින්ම ලේසි වෙයි කියලා මේ වැඩේ කරගන්න. අපේ ක්‍රාෆ්ටින් ටේබල් එක මෙතනින් තියමු. අපි දැනට සේෆ් ඒත් ෂුවර් නෑ කොයි වෙලාවෙ මැරෙයිද කියලා. මොකද එක ලයිෆ් එකක් ඉවරයි. හොඳින් මතක තබා ගත යුතුයි. දැන් මං එකපාරක් මැරිලා ඉන්නේ. මං හිතනවා මේකේ ලාවට හරි අපිට අප්ග්‍රේඩ් එකක් වෙන්න පුළුවන් වෙයි කියලා. කලින් එපිය වගේ මැරෙන්නේ නැතුව.
එහෙම වුණොත් මම සතුටුයි. එහෙනම් අම්මෝ සුන්දරයි ඉන්ද්‍රයි කියලා ෂීල්ඩ් එක හදාගමු. ෂීල්ඩ් එක ප්‍රථම ස්ථානයේ තියාගමු. ඉතින් ෂීල්ඩ් එක වටිනවා ගොඩක්. මයින්ක්‍රාෆ්ට් ගහන කෙනෙක් ඉන්න අනිවාර්යෙන් දන්නා. ඉක්මනින් අයියෝ ඉක්මනින් yes අයන් 3යි. තව පොඩ්ඩයි අපිට දැන් ස්ටික් ටිකක් ඕනේ, නැත්තම් අපිට කඩුව හදාගන්න බෑ. පළවෙනියට කඩුව හදාගමු. කඩුව ගොඩක් වටිනවා ෆ්‍රෙන්ඩ්ස්. දන්නවනේ ඉතින් කඩුව පවර්ෆුල්. තව අයන් දෙකක් තියෙනවා. ඒකට අයන් පිකැක්ස් එකක් හදාගමු. එතකොට අපිට ලේසි ඩයමන්ඩ් වගේ එකක් හම්බුනොත් මයින් කරගන්න. අපරාධි වෝටර් බකට් එකක් හදාගන්න තිබ්බා. ඒත් කමන්නේ. දැනට තියෙන දේ හදාගත්ත එක හොඳයි. ඒ තියන්තම් කියලා. එක අයන් එකක් තියෙනවා. ඒ අයන් එක ඔයාම තියාගන්න කියලා කියන්නේ. ඒකත් ගන්නවා. දැන් තින් අපිට එළියට යන්න පුළුවන් සාමාන්‍යයෙන් අවුලක් නෑ. ඒත් හෙල්ත් එක රීජන් කරගෙන ගියොත් හොඳයි කියලා හිතෙනවා. ඒ වගේ මං අතට බ්ලොක්ස් ටිකක් ගත්තා. මොකද නැත්තම් මැරෙන්න පුළුවන් ප්‍රතිශතය උඩරින් වැඩි. ටෝච් 24යි තියෙන්නේ. හරිම කේදනීයයි. හෙල්ත් එක රීජන් කරගත්තෙත් නෑ. come on boys, please මැරෙන්න එපා please. oh yes අයන් ටික ගන්න. yes අයන් ටික තියෙනවා හොඳට. දැන් අපිට අවුලක් නෑ. අයන් තියෙනවා. අයන් very nice. ඔව් අයන් ටිකක් ගොඩක් තිබ්බා. ගොඩක් කිව්ව ටිකක් තියෙනවා. ඉතින් මයිනින් කියන්නේ මහා එපා මුණ වැඩක්. කමන්නේ. බලමු තව ටික. ඔව් ෂිට්. කෙව් එක පල්ලෑටම තියෙනවා වගේ. හොඳයි. මේ පැත්තේ තියෙනවා. මම ඒක බලන්න ආවේ. මේ පැත්තේ තියෙනවා. සුද්දා දැන් නම් මැරෙන්න බෑ සුද්දා. පාඩු ඉන්න දෙන්න. මැරෙන්න බෑ. අනේ ඉන්ට. පාඩුවේ ඉන්ට දෙන්න. ස්කෙලටන්ගේ ශබ්දයක් ඇහෙනවා. කොහෙන්ද කියලා තමයි හිතා ගන්න බැරි. ඔව් නයිස්. very nice. පල්ලයට ආවා ඩයමන්ඩ් එකක්. අඩෝ ඩයමන්ඩ් එකක් නැද්ද? what the hell? ස්කෙලටන්ගේ ශබ්ද එන්න ලං වෙනවා. අනේ මන්දා ඕන දෙයක්. එහෙනම් ඉතින් අපි ටිකක් මයින් කරලා ඊටු ටික බලමු. ටිකක් මයින් කරලා බලමු කිව්වට ඔයාලට සැකයක්වත් හිතුනොත් මේක ක්‍රියේටිව් දානවා කියලා එහෙම කියාගෙන ඉන්න එපා. ක්‍රියේටිව් දාලා නැහැ. බොරු නෙමෙයි. ඕ නයිස්. අයන් තියනවා. හා උඹලා ඉතින් කොය ගියත් එනවා නේ බං. හරි එල. හරි බං එල. මචං ලැග් වෙන එක සෙට්ම නෑ. වැඩියන්කෝ එකක්. ඒකට වදින්නේ නෑලු. oh shit. don't kill me. leave me alone. යෝ මරුන්නේ. මෙතන බේරුණා අපේ රත්තරන් ෂීල්ඩ් එක නිසා. ඒත් මගේ කෑම ටික ඉවර වෙගෙන එනවා වගේ දෙන්නේ මට විතරද? what the hell? කමන්නේ කෑම ටික ඉවර වුණොත් මැරෙයි. ඊට කලින් අපේ ආමර් එක හදාගන්න පුළුවන් වුණොත් ගොඩ. අඩෝ ඒත් බෑනි. උඩට යන්න වෙනවනේ මේ අපි ගාව අරවනේ.
මේ මොනවද අඩෝ ලෙදර් මේ 4ක් ඕනේ නේද බූට්ස් දෙකට අඩෝ කෙලවෙයි වගේ ගණන් ගන්න එපා මේ ලාවට හරි අප්ග්‍රේඩ් වුණොත් මන් සතුටින් එහෙනම් අපේ ෆස්ට් ආමර් එක හදාගන්න වෙලාව හරි නයිස් අපි අප්ග්‍රේඩ් දෙකක් හදාගන්න පුළුවන් වෙයි ඒකට නම් සතුටුයි ඩයමන්ඩ් එකක් ප්ලීස් ඩයමන්ඩ් එකක් හම්බෙන්න ඩයමන්ඩ් හම්බෙයි බලන් ඉඳන්කො නේද ඩයමන්ඩ් නෑ හරිම කේදනීයයි බලමු අම්මේ ඩයමන්ඩ් නෙමෙයි හොයන්නේ මම මේ බේස් එකක් ගහගන්න ඉලාවට මේ ඇත්තම කිව්වොත් අපේ අයන් ටිකයි ගෝල් ටිකයි රත් කරගන්න නෙමෙයි යාළුවේ ස්මෙල්ට් කරන්න හරි අපේ ෆර්නස් එක ගත්තා තිබ්බා ඒකට දැම්මා කෝල් ටික ඒකට දැම්මා අඩෝ ගෝල්ඩ් හදන්න අඩෝ එකක් මදි නේද අමන්නේ අයන් ටික දැම්මා යම්මට සොම්බි යාළුවා ගහන්න බැරිද බැරි නම් මට හොඳයි බං අපේ ටෝච් එක මෙතන ගහගමු මේ බ්ලොක් එක ගලවලා මං කොහොම හරි මේ හොයාගන්න ඕනේ තව එක ගෝල්ඩ් එකක් එතකොට අපිට සම්පූර්ණයෙන්ම අප්ග්‍රේඩ් දෙකක් ගන්න පුළුවන් හරි සුපිරිම yes one gold is here baby බ්ලොක් දෙකක් ගාගෙන බ්ලොක් කරන්න එතන බ්ලොක් කරලා තියෙන්නේ yes තව ගෝල්ඩ් එකක් තියනවාද හරි එහෙනම් අපේ අප්ග්‍රේඩ් එක හරි ඒ කියන්නේ අප්ග්‍රේඩ් දෙකක් හරි ඒ කියන්නේ අපේ චැලෙන්ජ් දෙකක් හරි අයන් ඕනේත් මොකද මේ අයන් ඕනේ ඇයි කියලා අහන්න එපා අයන් ඕනේ මොකද මේ තියෙන ආයුධ ටික කැඩලා යනවා එතකොට අයන් ඕනේ අඩෝ ඩයමන්ඩ් තාම නෑ නේද අඩෝ එතකොට නම් දුක හිතෙනවා මං හිතන්නේ අපිට නෙදර් එකට යන්න වෙයි ඩයමන්ඩ් ගන්න මං කියන්නේ නෙදර් එකේ ඩයමන්ඩ් තියෙනවා කියලා නෙමෙයි හොඳින් මතක තබාගත යුතුයි නෙදර් එකේ චෙස්ට් වල මේ මොකද්ද මේ චෙස්ට් වල තියෙනවා ඉතින් ඩයමන්ඩ් ඒ වගේ තමයි ඉතින් හරි අපේ ආමර් එක හදාගෙන හරි ලස්සනයි හරිම ලස්සනයි හරිම වෙරි ගුඩ් යාළුවනේ ඉතින් ඔන්න අපේ ආමර් එක හදාගෙන ඉවරයි තව අයන් 5ක් තියෙනවා අයන් 5 පස්සේ අපි මේ උණු කරගමු ඉතින් මෙන්න තියෙනවා අපේ ආමර් එකෙන් භාගයක් කොහොම හරි ෆයිනලි අපිට පුළුවන් වෙයි වගේ මේ අපේ ෆිල්ටික්ස් යාළුවාගේ සීඩ් එක ගාලා චැලෙන්ජ් එක කම්ප්ලීට් කරන්න මං හිතන්නේ බැරි වෙයිද දන්නේ පුළුවන් වෙයිද දන්නෙත් නෑ මොකද මේ තාම අපිට ඩයමන්ඩ් එකක්වත් හම්බෙලා නෑ ඩයමන්ඩ් සෝඩ් එකකුත් ඕනේ ඒ වගේම චෙස්ට් බෙල්ට් එකකුත් ඕනේ what the hell ගෝල්ඩ් තියෙනවා ගෝල්ඩ් ඕනේ අනිවාර්යෙන් shit අඩෝ 99 බේරුනේ තන මට පස්සේ සද්ද ඇහුනේ ඒ හින්දායි බේරෙන්න බැරුනේ හරිම දුකයි යාළුවනේ තාම ඩයමන්ඩ් නෑ අවුලක් නෑ බලමු ඉස්සරහට ඩයමන්ඩ් හම්බෙයි තාම නෑ පල්ලයට තියෙනවා සොම්බිලා අඩු වෙලා කේව් එකේ ඒක මට හොඳයි මට ගොඩක්ම හොඳයි ඒක හරි අපේ ගෝල්ඩ් ටික ගත්තා ඉතින් අපිට දැන් ගෝල්ඩන් ඇපල් එකක් හදාගන්න පුළුවන් තව ටිකකින් තව පල්ලයට කේව් එක තියේද ඔව් තියෙනවා හැබැයි මෙතන ඉවරයි තවම එකක්වත් නැත ඩයමන්ඩ් හම්බෙන්න අනේ ඩයමන්ඩ් හම්බෙන්න අඩෝ කේව් වල ඩයමන්ඩ් තියනවා කියන එක බොරුද මන්ද බං මට තාම ඩයමන්ඩ් එකක් හම්බුන්නේ නෑ හැබැයි මේවා තියෙනවා අයන් එහෙම මං තව අයන් තිබ්බා ඒවා මයින් කරේත් නෑ අයන් වැඩක් නෑ දැන් නම් ඇති වගේ අයන් නම් ඒ තාම ඩයමන්ඩ් නෑ හරිම දුකයි
අඩෝ කේව් වල ඩයමන්ඩ් නැහැ මට ස්ක්‍රිප් 9 කරන්න එනවා කරන්න දෙයක් නැහැ යාළුවනේ ඒක හරි කරන්න එනවා එතන නම් වීඩියෝ එක මොකද්ද මම ස්කිප් කරනවා මොකද ඉතින් කරන්න දෙයක් නැහැ මේ දිග වැඩි එතකොට අඩෝ ඩයමන්ඩ් එකක් නෑ බං වෝ what the hell අඩෝ කියද්දි මම මුණා නේ ඩයමන්ඩ් හරි සුන්දරයි හරිම ලස්සනයි මම පොළොව යටට යනවා යාළුවනේ කරන්න දෙයක් නැහැ පොළොව යටට යනවා මම එතකොට හරි යයි කියලා හිතනවා ඉතින් මේ ටික ස්කිප් කරනවා මට කරන්න දෙයක් නැහැ ෆ්‍රෙන්ඩ්ස් මගේ වීඩියෝ එක රෙකෝඩ් කරලා නැහැ කලින් එකේ ඉතින් ඩයමන්ඩ් එකක් හොයන්න කෑදරගමේ ගිහිල්ලා ක්‍රීපර් කෙනෙක්ට ගිහිල්ලා මැරුණා කරන්න දෙයක් නැහැ ඉතින් ගේම් එක ඩෙඩ් ඉතින් කරන්න දෙයක් නැහැ ඉතින් ඇත්තම කිව්වොත් වරදක් කරලා හිතකින් ඔය යාළුවා කෙලින්ම මැරුණා ඒක ඉතින් කරන්න දෙයක් නැහැ ඉතින් ඒ වෙද්දි මගේ ඩයමන්ඩ් 3ක්ද කොහෙද මතක විදියට තිබ්බා මේ ඩයමන්ඩ් 4ක් තිබ්බා ඒත් කමන්නේ ඉතින් මැරුණා අවුලක් නැහැ ඉතින් ඊළඟ එපියෙන් ළඟදිම හම්බෙමු එහෙනම් කොල්ලෝ අපි ගියා සබ්ස්ක්‍රයිබ් නොකරපු අය සබ්ස්ක්‍රයිබ් කරන්න එහෙනම් අපි ගියා